කොහොමද යාළුවනේ ඔගොල්ලෝ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ මේ SSW සර්විස් channel එකට. මේක ෆුඩ් සර්විස් එකට හදපු channel එකක්. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් කියන තැනට ගිහලා බලුවොත් පේනවා මේ channel එකේ ෆුඩ් සර්විස් වලට හදපු short videos සහ අනිකුත් videos තියෙනවා. ඉතින් මේක සම්පූර්ණ නැහැ. දැන් අවුරුදු 3කට කලින් හදපු videos මේ. නමුත් යම් ප්‍රශ්න නිසා මැෂින් එකේ ප්‍රශ්නක් තිබ්බ හින්දා මට දිගටම කරගෙන යන්න බැරි වුණා. ඉතින් මෙතනින් එහාට ෆුඩ් සර්විස් නැති හින්දා ඒක නවත්තලා තියෙන්නේ. නමුත් මේ වීඩියෝස් ඉවත් කරලා නැහැ. channel එක පරණ channel එක අලුත් කරලා ගත්තේ මේ ඔයගොල්ලන්ට පේනවා. ground handling පාඨමාලාව තමයි දැන් මේ channel එකකින් ගන්නන්නේ. ඉතින් මේක අර වීඩියෝස් වලට ගිහිලා මේ ඔක්කොම තෝර බේරගෙන බලන්න බැරි නිසා ප්ලේලිස්ට් එකක් මම හදලා තියෙනවා. මෙතනට ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට අතන ටච් කරපුවාම ප්ලේලිස්ට් එකක් එනවා. මේ අලුතින් එක වීඩියෝ එකයි දාලා තියෙන්නේ. ඉස්සරහට වීඩියෝස් දානවා. ඉතින් ඔයගොල්ලන්ට channel එක ගැන සහ වීඩියෝස් බලන එක ගැන පොඩි හැදෙනීමක් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් මෙතන වීඩියෝ එකට ගිහිල්ලා ක්ලික් කරපුවාම මේ විදිහට තමයි අපියරන්ස් එක තියෙන්නේ. මේකේ විශේෂ දේවල් දෙකක් තියෙනවා මේ channel එකේ. එකක් තමයි ඔයගොල්ලන්ට මම මේ විශේෂ දේවල් දෙකෙන් පළවෙනි විශේෂතාවය විශේෂ දේ මොකක්ද කියලා කියන්නම්. මේ තමයි ground handling පළවෙනි පොත. ආන්ෂින් හින්සිට්ස් කියන පොත. මේකේ පළවෙනි වීඩියෝ එකට ඔයගොල්ලෝ කියලා බැලුවොත් ඔයගොල්ලන්ට මෙන්න මේ කෝකු ගයිෂනෝ අන්සින් කියන එකේ ඒ කොටසේ මෙන්න මේ කොටස තමයි ආවරණය කරලා තියෙන වීඩියෝ එකකින් අමතරව පොඩි මේ B එකේ පොඩි ඡේදයක් පොඩි කොටසක් හින් තියෙනවා. ඒක වෙන වීඩියෝ එකකින් කරන්න ඕන නිසා මෙතනින් පොඩි කැලලක් කරලා නවත්තුවා. නමුත් මේ පළවෙනි කොටස සම්පූර්ණයෙන් විස්තර කරලා දීලා තියෙනවා. එතකොට මේකේ විශේෂම දේ තමයි මේ පොතේ මෙහෙම පිටු ගණන් කර යන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ වීඩියෝ එක පැයක් විතර එක දිගට මෙහෙම පිටු දෙක තුන දිගට කරගෙන යන එක නෙවෙයි මෙතන විශේෂත්වය. මෙන්න මේකයි හේතුව. එකේ ඒ කොටසේ කෝහුකාෂන් අංශයෙන් යටතේ මේ කැලේ විතර එක වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට තියෙන්නේ. බලන්න. ඒතර මේ කැලේ ගැන ඩවුට් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට වීඩියෝ එක මේ කැලේ අදාළ වීඩියෝ එක බලවුවා ඒක හොයාගන්නේ කොටස් තමයි කරන්නේ. හරි මම ඒකත් ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්නම්. වීඩියෝස් හැදෙන්නේ මේ විදිහට කියන. හරි වීඩියෝස් හැදෙන්නේ එකේ ඒ කොටසේ කෝකුගාෂන් වංශයෙන් මේ කොටසට අදාළ එක විතරයි. මාතෘකාවට අදාළ ඡේදයට අදාළ කොටස විතරයි. ඊට පස්සේ අංශෙන් උන්කෝණ උපතකි. මේ ආරක්ෂිත ගුවන් මෙහෙයුමක අරමුණ. එතකොට ගමනක අරමුණ. එතකොට මේක දැන් ඒ කොටසේ B නේ. B කොටස දාලා මේක විතරයි. අයි වීඩියෝ එක මේ පැත්තට යන්නේ මෙහෙට යන්නේ නැහැ. කෝකෝ කියන අංශෙන් එකට යන්නේ නැහැ. ඇයි? ඒක වෙනම පාඩමක්. ඒතර ඒකට මේකට අදාළ වීඩියෝ එක වෙනම තියෙනවා. ඊපස්සේ මේ කොටස අදාළ මෙතෙන්ටකම් තියෙනවනම් පාඩම මේ ඔක්කොම ටික කරන එක වීඩියෝ එකකින්. ඒතර ඕගොල්ලෝ මේක ප්‍රධානම වාසිය තමයි මේ එක් කොටසට අදාළ වීඩියෝස් තියෙනවා එකක්. අනිත් එක තමයි ඔයාලට මේ තුනෙන් මේ කැලි තුනෙන් මේ කොටස් තුනෙන් මේ කොටස අමාරුයි කියන්නකෝ. ඔයාලට පුළුවන්. එතකොට මෙන්න මේ B කියලා වීඩියෝ එකේ විස්තරය දාලා තියෙනවා. මම ඒක පෙන්නන්නම්. මේ කොටසට අදාළ වීඩියෝ එක බැලුවා. සරලව පොඩි වෙලාවක් යන්නේ තේරුම් ගත්තා. වීඩියෝ එක බැලුවා. වචන ටික ඉගෙන ගත්තා. වාක්‍ය ටික තේරුම් ගත්තා. රයිට්? තේරුණාද? එතකොට මේ කොටසට අදාළ වීඩියෝ එක බලලා ඔයාලට මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. දැන් කොහොමද ඒවා විස්තර කරලා තියෙන වීඩියෝ එකේදී එකක් බලමු. ඕන දැන් අපි ආයේ ඉන්නේ channel එකේ. හරිද? channel එකේ ඉන්නේ. දැන් බලන්න මේ channel එකේ මේ වීඩියෝ එක මම ක්ලික් කරනවා. හරිද? මේක ක්ලික් කරපුවාම මේක අලුතින් මේ අප්ලෝඩ් කරේ. හරිද? ඒක කියන්නේ මගේ. දැන් මේ විදිහට ගත්තාම පේන්නේ නැහැ. හරිද? පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඕනේ මෙතන කොටුව ටූල් එකේ මේ
දැන් මං හිතන්නේ හරි. හොඳට පේනවනේ. මේ චොක් අකුරු යකෝ කියලා පැහැදිලි නැත්තම් කියන්නේ මම එකක් කියන්න. මේ උඩම හරිය settings තියෙන්නේ. ඒක ක්ලික් කරා. හරි. මෙන්න මේ එතකොට චොක් ඒකේ යකෝ කියන්නේ මගින්. ක්‍රියොක් යකෝ කියන්නේ මගින්. ඒකේ මේක හරි. දැන් ඊළඟට තියෙන දේ. හරි. ඊළඟට බලන්න මේ ඕගොල්ලෝ කොහොමද හොයාගන්නේ? දැන් එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. වීඩියෝස් ඉස්සරහට දිගටම මම අප්ලෝඩ් කරනවා. මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. දැන් මේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් කියන එක මම දාලා තියෙන හේතුවක් ඇතුව. ඔන්න බලන්න මම ඒක ක්ලික් කරපුවාම මේ තියෙන්නේ SSW එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් AGH කියලා කියන්නේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින්. අයි ඊළඟට තියෙන වීඩියෝ වල මේ විදිහට එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් කියලා දාන්නේ නැහැ. එන්නේ AGH කියලා. එක A කියන්නේ පොතේ අර මම පෙන්නන එක A කියලා කොටසක් තියෙනවා කියලා. අන්න ඒක. ඒක සිංහලෙන් අර ජපන් වචන වලින් තියෙනක මේ සිංහලෙන් දාලා තියෙන ගුවන් සමාගමේ ආරක්ෂාව. ඒතර මේ වීඩියෝ එකේ තියෙන මේ කොටස විතරයි. හරි. තේරුණා නේද? හරිම සරලයි. දැන් ඔන්න වාසි දෙක ඔයගොල්ලෝ ඉගෙන දැනගත්තා. අදාළ කොටසට ගිහිල්ලා ඒ කොටසේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ හැකියාව ඉතා සුළු කාලයක් තුරදී වීඩියෝ එක බැලීමේ හැකියාව තියෙනවා. එක් එක් කොටස් වෙන වෙන වශයෙන් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් මේ channel එකේ තියෙනවා. හරිද? ඉස්සරහට අපි රීල්ස් වලිමුත් ඔයාලා ෂෝට් වීඩියෝස් කියන්න. මොකද වර්ක් කරන කට්ටියට වැඩ කරන ගමන් හරි විවේකීව ඉන්න ගමන් හරි පහසුවෙන් බලා ගැනීමේ හැකියාවක් ලබා දීමේ අරමුණින්. හරි. එහෙනම් ඕක තමයි දැනට කියන්න තියෙන්නේ. මේ විදිහට තමයි මගේ channel එක subscribe කරලා share කරලා support එකක් දෙන්න කියලාත් ඉල්ලනවා. හරි. එතකොට ඔය විදිහට තමයි යන්නේ. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉස්සරහට අපි අලුත් වීඩියෝස් වලින් හම්බෙමු.